අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන් සංචාරය හරහා අපේ දෙරට අතර තියෙන මිත්‍ර සමරතාව ශක්තිමත් වුණා කියලා මම විශ්වාස කරනවා. මේ සැරේ මේ වෛද්‍ය සහන සේවය කණ්ඩායම එවීම මගින් ඒ දෙරට සමරතාව තව තවත් දියුණු කරන්න පුළුවන් කියලා මගේ බලාපොරොත්තුවක්. මගේ නම ඉවසේ කීචිරෝ. මෙවැනි ශ්‍රී කුණාටුවෙන් හානි විච්ච මිනිසුන්ට උදව් දෙන්නට අපේ මේ ජපාන් ආණ්ඩුව ජපාන් රජය එවපු වෛද්‍ය සහන සේවා කණ්ඩායම තමයි මෙහි ඉන්නේ. මම තමයි ප්‍රධානී විදියට කටයුතු කරනවා. මෙවැනි ශ්‍රී කුණාටුවෙන් මේ හානි වෙච්ච මිනිසුන්ට නැවත වතාවක් අපේ ජපාන් රජය දැඩි ශෝකය ප්‍රකාශ කරන අතර මෙවැනි වෛද්‍ය සහන කණ්ඩායම එවීම හරහා අමාරු තත්ත්වයට පත්වෙච්ච මිනිසුන්ගේ ජීවිත ඉක්මනට යථා තත්ත්වයට පත්වෙන්න තමයි අපේ අරමුණයි.